ආයුබෝවන් යාළුවනේ. ඔන්න අදත් අපි ආවා ක්‍රියේටිව් විෂ් එක සුපිරි නිර්මාණයක් කරන්. අද අපි හදන්න යන්නේ ට්‍රාන්ස්පරන්ට් ෂීට් භාවිතා කරලා සුපිරි නිර්මාණයක්. අපිට මේක හදන්න ඕන කරන්නේ සෙලෝ ටේප් එකක්, පාට පැන්සල්, පාට A4, බයින්ඩර් ගම් බෝතලයක්, කතුරක්, පැන්සලක්, කළු පාට පර්මනන්ට් මාකර් පෙන් එකක්, අඩි රූලක්, ට්‍රාන්ස්පරන්ට් ෂීට්. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. මුලින්ම මම මෙන්න මේ වගේ රතු පාට A4 එකක් අරගෙන ඒක දෙකට නවා ගන්නවා. ඔයාට මේ වෙනුවට වෙන පාට A4 එකක් වුණත් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක දිග ඇරලා ඒ නැවුම් පාර දිගේ මම කතුරෙන් කපා ගන්නවා. මම මේ කපාගත්ත A4 භාගයක් අරගෙන ගම් ගාලා අලව ගන්න පුළුවන් තරමේ සෙන්ටිමීටරයක් විතර වාසි තියලා ඒකත් දෙකට නවා ගන්නවා. මේක එක කොටුවක සෙන්ටිමීටරේ වාසි තියෙන විදිහට මැදින් කොටුවක් කපලා ඉවත් කරගන්න ඕන. ඒක නිසා මං අඩිරුවට භාවිතා කරලා වටෙන් මෙන්න මෙහෙම මාක් කරලා කොටුවක් ඇඳ ගන්නවා. දැන් මම මේ පැන්සලෙන් කතරයක් දාපු කොටුව කපලා ඉවත් කරගන්නවා. මේ තියෙන්නේ මං කපා ගත්තට පස්සේ තියෙන විදිහ. මං කලින් කොලේ නවාගද්දි සෙන්ටිමීටරයක වාසියක් තියාගන්න කිව්වා මතකද? මම බයින්ඩර් ගම් භාවිතා කරලා ඒ ටිකක් දැන් අලව ගන්නවා. බයින්ඩර් ගම් වෙනුවට ඔයාට වෙනත් හොඳින් එළවෙන ගම් జాතියක් වුණත් භාවිතා කරන්න පුළුවන්. මම මේ කලවලා ඉවර වෙලා වේලෙන්න පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. මම මේ සයිස් එකටම කපාගත්ත සුදු පාට A4 එකක් අරගෙන ඒක මෙන්න මේ විදිහට මේක ඇතුළට දාගන්නවා. මම මේ ඇතුළට දාගත්ත සුදු පාට A4 එකේ උඩ කෙළවරෙන් දෙපැත්තම ඇලවෙන විදිහට ගම් ටිකක් ගා ගන්නවා. දැන් රතු පාට A4 එකත් එක්ක හොඳට මෙන්න මෙහෙම තියලා අලව ගන්න ඕන. මේ තියෙන්නේ මම ඒ සයිස් එකටම කපාගත්ත ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකක් සහ තවත් සුදු පාට A4 කොලයක්. මම මේ සුදු පාට A4 කොලේ උඩින් ට්‍රාන්ස්පරන්ට් ෂීට් එක තියලා සෙලෝ ටේප් එකක් ගහගන්නයි හදන්නේ. ඔයාලට වෙන ක්‍රමයක් වුණත් භාවිතා කරලා මේ දෙක එකට සම්බන්ධ කරගන්න පුළුවන්. මම දැන් ඒක අලවගෙන ඉවරයි. මම දැන් මෙන්න මේ විදිහට ඒක දිග අරගන්නවා. ට්‍රාන්ස්පරන්ට් ෂීට් එක ඒකේ පල්ලෙහා පැත්තේ කියලා හිතලා මම පැන්සලෙන් ලස්සන කාටුන් රූපයක් එකේ ඇඳ ගන්නවා. මේ තියෙන්නේ මම පැන්සලෙන් ඇඳගත්ත කාටුන් රූපේ. ඔයාට කැමති කාටුන් රූපයක් මේකේ ඇඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ වචනයක් වුණත් ලියා ගන්න පුළුවන්. මම දැන් ප්ලැටික්මන් සහ පාට පැන්සල් භාවිතා කරලා මේක ලස්සන කරගන්නයි හදන්නේ. ඔයාට චිත්‍ර අඳින්න බෑ වගේ නම් පත්තරයක තියෙන රූපයක් වුණත් මෙතන අලව ගන්න පුළුවන්.
දැන් ඔයාට තියෙන්නේ ට්‍රාන්ස්පේරන්ට් ෂීට් එක මේක උඩින් තියලා ට්‍රාන්ස්පේරන්ට් ෂීට් එකේ පර්මනන්ට් මාකර් එකක් භාවිතයෙන් මේ කාටුන් රූපයේ අවුට්ලයින් එක ඇඳගන්න. මේ තියෙන්නේ මම මේ විදිහට ඇඳලා ඉවර කරගත්ත රූපය. අපි පාට පැන්සල් වලින් ඇඳගත්ත රූපය අපි අර කලින් අලවගත්ත A4 එකට යටින් ඇතුල් කරගන්න ඕන. ට්‍රාන්ස්පේරන්ට් ෂීට් එක A4 එකට උඩින් ඇතුල් කරගන්න ඕන. දැන් ඔයාලට පේනව නේද අපි අර පාට කරව රූපය මේක ඇතුළට යද්දි පාට කරලා නෑ වගේ පේනවා. මේක මෙහෙම වෙන්නේ අර අපි අලවගත්ත ට්‍රාන්ස්පේරන්ට් ෂීට් එකයි අනිත් A4 එකයි මැදින් තව A4 එකක් තියෙනවා. A4 එකෙන් එළියට එද්දි තමයි අපිට රූපය ඉබේම පාට වෙනවා වගේ පේන්නේ. ට්‍රාන්ස්පේරන්ට් ෂීට් එකක් හොයාගෙන අපේ පුංචි යාළුවොත් මේ නිර්මාණය try කරලා බලන්න. ඔයාගේ යාළුවන්වත් පුදුම කරලා මේක වෙන්නේ කොහොමද කියලාත් එයාලට කියලා දෙන්න. එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. මේ වීඩියෝ එක වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. අලුත් අයිඩියා එකක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.